නාලා ඉනේ කට්ටිය. වරෙන්. නං ඔබ ජාතිය තව එකක්. උගේ ජාතියකේ මුගේ ජාතිය තමයි අර. ඒ ඇයි බම මූ වගේ එකක් කියන්නේ? මොනවා කරන්නද බං? මම කරුණ බං. ඒ තෝය කොච්චර නාවත් තෝ කර බබරාද නැතට හොද ගන්න දෙන්නේ නැහැ. නාපන් හොඳට නාපන්. තෝපිය වගේ ගීත ගන්න මඩ ගහන්න ඕනේ නේද? මේ මම යනවා. පාරට විතර මේ වගේ එකක් ඉද්දි. මම යනවා. අනේ ඵලයන්ද කිල්ලෙක් නැති එක. පිස්සුද බං මේ කරමු කියන්නේ. අනේ තුරත් කිල්ලෙක් නැනේ ඵලයන්ද. හෙලෝ. මේ අන්න චමිය අපිට වීඩියෝ එකක් දාලා තියෙනවා. මේක ටග් ගාලා එක බලපන්කෝ. මේ මතක් කරලා චමියට කෝල් එකක් ගනින්නේ. මොන වීඩියෝ එකක්ද? මම බලන්නකෝ. දාන්න තියෙන්නේ. ඒකනේ උඹලෙන් කොහොද ඔය සුවඳ ගහලා නාලා කියලා මේ රෑගලා යන්නද? උදේ ෂිෆ්ට් එක ඉවරයි. දැන් යන්නේ නයිට් ෂිෆ්ට් එක. නාලා කියලා ඉන්න බෑ බෑ. මේ නාලා මේක නෙමෙයි. මේ දණිය කෝල් එකක් දීලා කිව්වා මේ සමිය වීඩියෝ එකක් දාලා තිනවා. මේ කියන්කෝ මට. අඩු ආකාශය අඩු මගේ නංගිගේ වීඩියෝ ටිකක් ක්ලික් කරලා තියෙනවා බං අර සුමේලියත් එක්ක ඉන්නේවා බලපන් මේ බලපන් වරංකන් මේ පොඩි කා ඉන්නේ කොහෙද යන්නද යකෝ සුමේලියා මගේ නංගිගේ වීඩියෝ ටික ක්ලික් කරලා තියෙනවා ඕක මයකෝ බලාගත්තේ මගේ සහෝදරයෙක් වගේ ඕක මරනවා ඉතුරු කරන්නේ අයි උඹ කලබල වෙන්නේ අයි උඹ මරන්න හදන්නේ අයි කලබල වෙන්නේ කියලා හඳ පරයෝ මේ මගේ නංගි උඹට දැන්ද උඹේ නංගි ගැන මතක් වුනේ උඹ මෙච්චර කාලයක් අනාථ කරපු කෙල්ලෝ ඒ කාගේවත් නංගිලා නෙමෙයිද? ඒ කාගේ හරි අම්මා කෙනෙක් ඉන්න කෙල්ලෙක් නෙමෙයිද? යකෝ උඹ හැම කෙල්ලෙක්ටම ගරු කරන් ඉගෙන ගනි. හැම කෙල්ලෙක්ටම සහෝදරියෙක් වගේ සලකන් ඉගෙන ගනි. උඹ දන්නවද උඹ හින්දා කෙල්ලෝ කී දෙනෙක් ගබ්සා කරගන්න ලෑස්ති වුණාද කියලා? උඹ දන්නවද උඹ හින්දා කෙල්ලෝ කී දෙනෙක් සුයිසයිඩ් කරගන්න ලෑස්ති වුණාද කියලා? අහිංසක කෙල්ලන්ගේ ජීවිතේක සෙල්ලම් කරන්න එපා බා.